හෙලෝ ඔන්න අපි අරන් ආවා අපේ YouTube channel එකෙන් ඔයාලට හෑන්ඩ් පේන්ට් කරන ඔයාලා හැමෝටම ආස කරන ඕන වෙන දේවල් ටිකක් ගැන. ඉතින් මෙතන ඔයාලට පේනවද මේ එක එක පාට වර්ග තියෙනවා, එක එක බෝතල් තියෙනවා, ඊට පස්සේ ටියුබ් වර්ග තියෙනවා, පින්සල් වර්ග තියෙනවා, තව මොනවාද කොළ වර්ගයක් තියෙනවා, තව මෙන්න මේ වගේ චූටි බෝතලයක් තියෙනවා. ඉතින් හෑන්ඩ් පේන්ට් කරන ගොඩක් අය හෑන්ඩ් පේන්ට් කරන්න පටන් ගන්න කලින් මේ දේවල් දන්නේ නැතුව පටන් අරගෙන වැඩක් නැහැ. එතකොට ඉස්සෙල්ලම අපි දැනගෙන ඉන්න ඕන මේ මොනවාද කියලා. මේ තියෙන්නේ මේ හැමදේම ඇක්‍රලික් කලර්ස්. ඒ කියන්නේ අපි ඇක්‍රලික් කලර්ස් කියලා නෙවෙයි අපි පාවිච්චි කරන ෆැබ්‍රික් පේන්ට් කියලා. ෆැබ්‍රික් පේන්ට් කියන්නේ රෙදිවල පාට කරන තින්ත වර්ග. ඉතින් මෙතන තියෙනවා වර්ග ගොඩක්. මෙතන තියෙනවා වර්ග ටිකක්, මෙතන තියෙනවා තව වර්ගයක්. මේ බෝතල් ටියුබ් ලොකුයි, ඊට පස්සේ මේවා චූටි බෝතල්. ඔතන තියෙන්නේ සේරම ෆැබ්‍රික් පේන්ට් වර්ග තමයි. හැබැයි දැනට වැඩිපුරම පාවිච්චි කරන ෆැබ්‍රික් පේන්ට් වර්ග තමයි මෙන්න මේක. මේ තියෙන්නේ සෙවික්‍රයල් කියන මේ ෆැබ්‍රික් පේන්ට් එක. ඒ කියන්නේ ඇක්‍රලික් කලර්. අපි ෆැබ්‍රික් පේන්ට් කියලා නෙවෙයිනේ ගොඩක් වෙලාට කියන්නේ ඇක්‍රලික් කලර් කියලා. මේ තියෙන්නේ ෆෙවික්‍රයල් කියන ඇක්‍රලික් කලර් එක. එතකොට ඒකේ ඔයාලට පාට ගොඩාක් ගන්න පුළුවන්. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා කැමල්. කැමලුයි ෆෙවික්‍රයලුයි තව වර්ගයක් තියෙනවා. මේ තියෙන්නේ ඒක හොබි ක්‍රාෆ්ට්. මේ වර්ග තුන තමයි දැනට වෙළඳ පොලේ හොඳම පේන්ට් වර්ග තුන. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් වර්ග තුන. ඇක්‍රලික් කලර්ස් අපි පාවිච්චි කරනකොට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් වර්ග තුන තමයි ඔය. ඊට අමතරව මෙතන තියෙනවා තව වර්ග. මේ තියෙන ස්පීඩ් කියලා මේක. ඇක්‍රලික් කලර් එක. එතකොට මේකක් තියෙනවා. ඊට පස්සේ මැක්‍රෝන් කියලා වර්ගයකුත් තියෙනවා. ස්පීඩ් එක මැක්‍රෝන් එක තව තියෙනවා. පෙන්ටියම් කියලා. පෙන්ටියම් නම් ඔයාලා අහලා ඇති. මොකද චූටි කාලේ ඔයාලා මේ පාට පෙට්ටි ගන්නවනේ පෙන්ටියම්. ඒකෙන් තමයි මේ ඇක්‍රලික් කලර් එකත් අරගෙන තියෙන්නේ. ඉතින් හැබැයි ඒ වගේ පාට වෙන විදිහ තමයි චුට්ටක් ඔයාලා දැනගෙන පාට කරන්න ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි ළඟ දැනට අපි පාවිච්චි කරන ඇක්‍රලික් කලර්ස්. එතකොට මම පාවිච්චි කරන ඇක්‍රලික් කලර්ස් තමයි ෆෙවික්‍රයල් එක. මම වැඩිපුරම පාවිච්චි කරන්නේ, මම රෙකමන්ඩ් කරන්නේ ෆෙවික්‍රයල් එක. ඊට පස්සේ කැමල් එක. කැමල් එකත් හොඳයි. ඊට පස්සේ හොබි ක්‍රාෆ්ට් එක. මේ තුන තමයි දැනට වෙළඳ පොලේ හොඳම ඇක්‍රලික් කලර්ස්. එහෙම නැත්නම් ෆැබ්‍රික් පේන්ට් විදිහට ගන්න. එතකොට මේ හොබි ක්‍රාෆ්ට් එකයි කැමල් එකයි ෆෙවික්‍රයල් එකේ පාටවල් බ්‍රෑන්ඩ් වර්ග තුනට පාට ලස්සන පාටවල් ලොකු රේන්ජ් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි දැන් පාට පැන්සල් පාට කූරු නම් අපි ගන්න රතු, නිල්, කහ එහෙමනේ. ඒම නැතුව ඇක්‍රලික් කලර්ස් වල තියෙන විශේෂත්වය තමයි කහ පාට නම් කහ පාටේ පාට ගොඩක් තියෙනවා. ලෙමන් යෙලෝ කියලා තියෙනවා, ක්‍රෝම් යෙලෝ කියලා තියෙනවා. එතකොට ගෝල්ඩන් යෙලෝ එහෙම කියලා එක එක. දැන් රෝස පාට නම් රෝස පාටෙත් තියෙනවා, බේබි පින්ක්. එහෙම එක එක වර්ග තියෙනවා. දැන් මේ තියෙන රෝස පාට එක එක පාටවල් වර්ග. ඒ වගේ ඇක්‍රලික් කලර්ස් වල එකම පාට නැතුව පාට ගොඩාක් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙතන මේ බෝතලයක් පේනවනේ. මේ තියෙන ටෙක්ස්ටයිල් මීඩියම්. මේ ටෙක්ස්ටයිල් මීඩියම් කියන්නේ අපේ දැන් මේ ගන්න ඇක්‍රලික් කලර්ස් හරි උකුයි. සමහර ඒවා තියෙනවා ගොඩාක් උකුයි මේ ඇක්‍රලික් කලර්ස්. සමහර ඒවා තියෙනවා වැඩි උකු නැති වතුර වගේ පේන්ට් එකක් තියෙනවා. එතකොට එහෙම වෙලාවට තමයි අපි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ඔයාලා දන්නවා ඇති කාබන් කොළ. අපි චූටි කාලේ ඉස්කෝලේ යන කාලේ මේ සිතියන් අඳින්න ගන්නවනේ. හැබැයි සිතියන් අඳින්න ගන්න මේ කාබන් කොළේ නෙවෙයි. ඔයාලා ගන්න A4 size කාබන් කොළයක් නෙමෙයි. මෙතන තියෙන්නේ A3 size කාබන් කොළ. ඒ කියන්නේ ටේලරින් කාබන් කොළ. මේවා ගන්න වැඩිපුරම රෙදි උඩ තියලා අඳින්න, ඩිසයින් එක තියලා අඳින්න තමයි ගන්න. එතකොට මේ තියෙන්නේ කන පිට පැත්ත. මේ රතු පාටට පේන්නේ හොඳ පිට පැත්ත. ඒකේ පාට තියෙනවා, සුදු තියෙනවා, මන් ළඟ දැනට සුදු ඉවරයි. කහ තියෙනවා, කොළ තියෙනවා, කළු තියෙනවා, රතු තියෙනවා. ඊට අමතරව මෙරුන් පාටත් ගන්න පුළුවන්. තැඹිලි පාට තියෙනවා, සුදු තියෙනවා. එතකොට ඔය පාටවල් හැම එකකින්ම ඔයාලට කාබන් කොළ, ටේලරින් කාබන් කොළ කියලා ඉල්ලුවොත් ගන්න පුළුවන්. ඒව ඕනම ෂොප් එකක, බුක් ෂොප් එකක ගන්න තියෙනවා. ඒ වගේම මේ ඇක්‍රලික් කලර්ස් ඕනම බුක් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඊට පස්සේ හෑන්ඩ් පේන්ට් කරනකොට අපිට පින්සල් නැතුව බෑනේ. ඉතින් මේ තියෙන්නේ එක එක වර්ගයේ පින්සල් ටිකක්. මේ තියෙන්නේ මම අලුතෙන් ගත්ත පින්සල් සෙට් එකක්. මෙතන මේ එක එක සයිස් එකේ පින්සල් ප්‍රමාණ වලින් එක එක හැඩ වලින් තියෙනවා මේ. එක එක හැඩ වලින් අපිට පින්සලුත් ඕන හෑන්ඩ් පේන්ට් කරන්න ගන්නකොට. ඊට පස්සේ ෆෙවික්‍රයල්ලා අලුතෙන් හඳුන්වලා දුන්නා ටික කාලයක් වෙනවා පැස්ටල් කලර්ස් 6ක්. මේ තියෙන්නේ
මේ පැස්ටල් කලර්ස් හය අපි normally ගන්න paint normally ගන්න acrylic colours වලට වඩා පාට වලින් වෙනස්. ඒ කියන්නේ හරි light ලස්සන colours ටිකක් pastel colours ටිකක්. මෙතන තියෙන pastel mint green කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා pastel B cup yellow. ඊට පස්සේ pastel light purple. ඊට පස්සේ එරම් pastel කියලා තමයි එන්නේ. pastel soft peach. ඊට පස්සේ තියෙනවා pastel pale pink කියලා. ඊට පස්සේ තව තියෙනවා pastel aqua blue. මේ ටික තමයි එයාලා අලුතෙන් හඳුන්වලා දුන්න කලර්ස් ටික, pastel කලර්ස් ටික. ඊට පස්සේ කැමල් ලගේ ඔයාලට ගන්න පුළුවන් පාටවල් ගොඩාක්. ඒ වගේම මේ තියෙන්නේ ෆෙවික්‍රයල් ලගේ. මෙන්න මේ තියෙන්නේ ෆෙවික්‍රයල් ලගේ මිලිලීටර් 200. මේ තියෙන්නේ මිලිලීටර් 200 ටියුබ් එක. මේක හොඳයි ෆැබ්‍රික් පේන්ට් කරන අය ගන්නවා නම්, හෑන්ඩ් පේන්ට් කරන අය වයිට් එක ගන්න එක ප්‍රශ්නයක් නැහැ. අනිත් පාටවල් අපි කියන විදිහටම, ඒ කියන්නේ අපි හිතන පාටම පාට වෙන්නේ නැහැ. ඒවා ගොඩක් වෙලාට ගන්න වෝල් ආර්ට් අඳින අය, ඊට පස්සේ කැන්වස් වල අඳින අය තමයි මේ ටියුබ් එක පාවිච්චියට ගන්න. හැබැයි මේකෙ මෙන්න මේ ගෝල්ඩ් ටියුබ් එකයි වයිට් ටියුබ් එකයි තමයි. මේක නම් ෆෙවික්‍රල් එක නෙවෙයි. හැබැයි මේ බ්‍රෑන්ඩ් එකත් මේකේ මේ කොපර් කලර් එකක් තියෙන්නේ. මේකත් හරිම ලස්සනයි පාට කරනකොට ලස්සනට පේන්ට් එක හිටිනවා රෙද්දේ. ඉතින් මේ ෆෙවික්‍රල් එකේ මිලිලීටර් 200 ටියුබ් එක ගන්නවා නම් ඔයාලා ගන්න සුදු පාට හරි ගෝල්ඩ් පාට හරි විතරයි. අනිත් පාටවල් නම් මම රෙකමන්ඩ් කරන්නේ මොකද රෙද්දේ ලස්සනට ගෑවෙන්නේ නැති නිසා. අනිවාර්යෙන් ඔයාලා හෑන්ඩ් පේන්ට් කරනවා නම් අනිවාර්යෙන්ම ගන්න ඕන ෆෙවික්‍රල් හරි කැමල් හරි හොබි ක්‍රාෆ්ට් හරි කියන ඇක්‍රලික් කලර් සෙලින් විතරක් ගන්නවා නම් තමයි හොඳ. මොකද මේ මැක්‍රෝන් ලගේ මම වැඩි පාවිච්චි කරන ගන්නෙම නැහැ. මම අරන්ම නැහැ. මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා, මෙහෙම බ්‍රෑන්ඩ්ස් තියෙනවා කියලා ඕන නිසා තමයි මම මෙන්න මේ බ්‍රෑන්ඩ් වලින් ඔයාලට පෙන්වන්න ඕන නිසා මම අරගත්තේ මේ ස්පීඩ් එක, පෙන්ටියම් එක, මැක්‍රෝන් එක, මේකත් ස්පීඩ් එක. මේ පෙන්වන්න ඕන නිසා තමයි ගත්තේ. මම නැත්තම් ඒව පාවිච්චි කරන්නේ නැහැ. මම ගන්නේ ෆෙවික්‍රයිලුයි, කැමලුයි, හොබි ක්‍රාෆ්ට්ුයි විතරයි. ඒ තුනේ ලස්සන පාට රේන්ජ් එකක් තියෙනවා. මාර ලස්සන පාටවල් ගොඩාක් තියෙනවා. ඔයාලට ඒවා ගන්න පුළුවන් shops ටික මම මේ වීඩියෝ එකේ පල්ලෙහින් දාන්නම්. ඒකෙන් බලලා ඔයාලට ඔන්ලයින් ඕඩර් එකක් දාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කැමල් එකෙත් වයිට් එක ගොඩක් හොඳයි. මම නම් පාවිච්චි කරන්නේ වයිට් එක විතරයි කැමල් එකේ. ඒ කියන්නේ වයිට් බේස් කෝඩ් එක ගන්නකොට මම කැමල් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව ෆෙවික්‍රයිල් එකේ ලොකු බෝතල් තියෙනවා කියනවා. තියෙන shop එකත් මම දාන්නම්. ඒකෙන් අරන් බලන්න. ඒකේ තියෙන ලොකු බෝතල්. එහෙම ගන්න එක ඔයාලට වාසි මේ මිලිලීටර් 15 චූටි බෝතල් ගන්නවට වඩා. ඊට අමතරව පැන්සලක් ඕන වෙනවා හෑන්ඩ් පේන්ට් කරද්දී. මේ ටෙක්ස්ටයිල් මීඩියම් එක අපිට යූස් වෙන්නේ. මේ පේන්ට් අපේ ගොඩක් උකුවට එනවනේ. ඒ උකුවට එනකොට මේ ටෙක්ස්ටයිල් මීඩියම් එක වතුර එකක් වගේ ලික්විඩ් එකක්. ඒකෙන් බිංදු 3-4ක් පේන්ට් එකට දාගෙන කලවම් කරලා ගොඩාක් දාගෙන වතුර වගේ කරගන්න එපා. මොකද එතකොට ඔයාලා ඩිසයින් එක අඳිනකොට රෙද්දේ සමහර වෙලාවට බොඳ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ටෙක්ස්ටයිල් මීඩියම් බිංදු 3-4ක් දාගෙන ඔයාලා ගන්න පේන්ට් ප්‍රමාණයට කලවම් කරලා හොඳට පේන්ට් කරන්න. එතකොට ඒ පේන්ට් එකේ ක්වොලිටි එකත් හොඳට හිටිනවා. රෙද්දටත් ලස්සනට අල්ලනවා. අර පේන්ට් අපි මේ පින්සලෙන් ගන්න බ්‍රෂ් පාරවල් හිටින්නෙත් නැහැ. ඒ නිසා හොඳම බ්‍රෑන්ඩ් තුන තමයි මම කිව්වේ ෆෙවික්‍රයිලුයි, කැමලුයි, හොබි ක්‍රාෆ්ට්ුයි. ඔය තුන අරගෙන පාවිච්චි කරලා බලන්න. අනිවාර්යෙන් තද පාට රෙද්දක එහෙම පාට කරනවා නම් ඒ පාට කරන විදි ගැන වීඩියෝ එකකුත් මම ඉස්සරහට අරන් එන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඊට පස්සේ පේන්ට් බ්‍රෂ් ගැන වීඩියෝ එකකුත් ඉස්සරහට අරගෙන එනවා. ඊට පස්සේ හෑන්ඩ් පේන්ට් කරනකොට තව මේ පේන්ටිං වලට අමතරව ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒව ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා ඔයාලට එතකොට මම අලුතෙන්ම දාන වීඩියෝස් ටික ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න, like එකකුත් දාන්න, අනිත් අයට පේන share කරන්න. Thank you.